හරි සුබ දවසක් කියලා පිළිගන්නවද unlock.lk YouTube channel එකට. අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඩයලොග් සමාගමෙන් හඳුන්වලා දීලා තියෙන අලුත්ම රවුටර් එක ගැන පොඩි විස්තරයක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ රවුටර් එක මේ ලබා දෙන්නේ අර ෆෝන් රවුටර් එක විදියට තමයි ලබා දෙන්නේ. අපි කලින් ලබා දුන්න ෆෝන් මොඩල් එක වෙනුවට අලුතෙන් ඇවිල්ලා තියෙන මොඩල් එක තමයි මේ මොඩල් එක. ඉතින් මේක අපි අන්බොක්ස් කරපුවාම මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මම ඉස්සෙල්ලාම ෆෝන් එක පෙන්නලා ඉන්නවා. ඉන්න මේ විදිහේ ෆෝන් එකක් තමයි මේකට එන්නේ. කලින් ලබා දුන්න අර සුදු පාට ෆෝන් එක වෙනුවට මේ විදිහට එනවා මේකේ ෆෝන් එක. ඒ වගේම මේකට එනවා බැටරියක්. මේ බැටරිය ෆෝන් බැටරි එක බැටරියක් එන්නේ. මේක මිලි ඇම්පියර් 2500ක හොඳ බැටරියක් තියෙන්නේ. හරි. ඒ වගේම මේකට එනවා ඇන්ටනා පෝට් එකක් එනවා. ඇන්ටනාව සම්බන්ධ කරන්න පුළුවන් මෙතනින්. මේ තියෙන ඇන්ටනා පෝට් එක. ඒ ඇන්ටනා පෝට් එකට අපි මෙතනින් සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේ විදියට ඇන්ටනාව අපි ප්ලග් කරගමු. ඊට අමතරව මේකේ අපිට බැටරිය දාන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට බැටරිය දාන්න පුළුවන්. සිම් එක දාන්න තියෙනවා මෙතෙන්න. එතකොට මේ විදිහට තමයි බැටරිය සම්බන්ධ වෙන්නේ. බැටරියත් එක්ක මේකට අපි සිම් එකක් දාගෙනම ඉමු. සිම් එක දාන්න තියෙන්නේ පොඩි මයික්‍රෝ සිම් එකක් තමයි දාන්න තියෙන්නේ. මෙතන රීසෙට් බටන් එකක් පේනවා ඇති ඔයාලට. රීසෙට් බටන් එක මෙතන තියෙනවා. මෙතෙන්ට සිම් එක දාගන්න තියෙන්නේ. මේක මේ විදියට උඩට කරලා සිම් එකේ පැත්ත මෙතන ගහලා තියෙනවා හරියට. මේ විදියට සිම් එක දාලා මේ විදියට සිම් එක තද කරගන්න තියෙනවා. ඊට පස්සේ මේකේ බැටරිය මේ විදියට දාගන්න තියෙනවා. බැටරිය දාලා අපි බැටරි පියන මේ විදියට වහගමු. හරි. එතකොට ෆෝන් එක මේ විදියට තමයි ලස්සනයි ෆෝන් එක. කලින් එකට වඩා මහත අඩුයි ස්ලිම් ෆෝන් එකක් තියෙන්නේ. 4G වලින් තමයි වැඩ කරන්නේ. 5 volt 2 ampere චාර්ජරයක් තියෙනවා. එතකොට මේ තියෙන චාර්ජර් එක ඔයාලගේ type C ෆෝන් එකක් වුණත් මේකෙන් charge කරගන්න පුළුවන්. හොඳ චාර්ජරයක් තියෙන්නේ 2 ampere. එතකොට එකත් එක්ක මේ වගේ data cable එකක් හම්බ වෙනවා. LAN cable එකක්. මේ cable එක මේක ෆෝන් එකේ පිටිපස්ස ප්ලග් කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. මේ විදිහට ප්ලග් කරගන්න මේක තියෙන්නේ. අපි power on කරලා බලමු මේ රවුටරේ. ඊට අමතරව මේක user manual එකක් හම්බ වෙනවා. අපි මේක power on කරගෙන බලමු. power on කරන්න තියෙන්නේ මෙතනින් power on කරන්න තියෙන බටන් එක. charge එක තියනවද දන්නේ නැහැ. on කරන්න කලින් මේකේ ස්විච් එකක් තියෙනවද බලමු අපි කොහෙද.
වෙනම ස්විච් එකක් නෑ මේකේ. මම හිතන්නේ බැටරි බැහැලා තියෙන්නේ මේ වෙලාවේ. ඔව් චාර්ජරේ බැටරිය බැහැලා තිබ්බේ. මේ කරන්ට් එක අඩු වෙලා තිබ්බේ. මම චාර්ජරේ කේබල් එකත් සම්බන්ධ කරගත්තට පස්සේ මේ විදිහට ඔන් වුණා. ඉතින් මේ රවුටර් එක ගැන දැනට සිග්නල් පෙන්නන එක කණුවක්වත් නැහැ. මම සාමාන්‍යයෙන් Huawei රවුටරයක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට කණු සිග්නල් කණු 3ක් එනවා සාමාන්‍යයෙන්. ඉතින් මේකට සිග්නල් කණු එකක්වත් එන්නේ නැහැ. ඔයාලට කියන්න ඕනේ මේක හොඳයි. සාමාන්‍යයෙන් සිග්නල් තියෙන පැත්තකට හොඳයි. හොඳට ටවුන් එකකට වගේ කෝල් ගන්නයි දෙකම තියෙන හින්දා මේක ඇත්තටම සිග්නල් අදිනවා ගොඩාක් දුරවලයි. අර M60 රවුටර් ඒ වගේම තමයි. මං හිතුවේ මේක සිග්නල් ගැටලුව හදලා එවල ඇති කියලා. නමුත් මේකේ සිග්නල් ගැටලුව එහෙමම තියෙනවා. ඒක නිසා ඔයාලට මම කියනවා මේ රවුටරයක් ගන්නවා නම් මේ වගේ ෆෝන් රවුටරයක් සිග්නල් අඩු පැත්තක ඉන්නවා නම් ගන්න එපා. මොකද මේ සිග්නල් ඉතාමත් අඩු මට්ටමක තමයි තියෙන්නේ. තේරුමක් නැහැ මේ අරගෙන. ටවුන් එක වගේ ඉන්නවා නම් ගන්න එක හොඳයි. මේක ඔයාලගේ පරණ රවුටර් එක තියෙනවා නම් අර සමහරක් Suntel ෆෝන් වලටත් හම්බුණා මේ රවුටර් මොඩල් එක. ඔයාලට ඩයලොග් ආකේඩ් එකට ගිහිල්ලා ගන්න පුළුවන් මේ රවුටර් එක. මේක ස්පීඩ් ටෙස්ට් එකක් කරලා වැඩකුත් නැහැ. මොකද සිග්නල් අඩුයි. දැන් ඔන්න නෝ සර්විස් වුණා. ඒක නිසා ඉතින් ඔයාලට මම මේක රිවිව් එකකට අරන් ආවේ. මම මේක ටෙස්ට් කරා. මේ සිග්නල් නම් අඩුයි ගොඩක්. ඒ නිසා ඔයාලා බලලා රවුටරයක් ගන්නවා නම් ගන්න. සිග්නල් හොඳට තියෙන පැත්තක ඉන්නවා නම්. මේකේ මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. මේකේ ඉන්ටර්ෆේස් එක රවුටරේ අලුත් වුණාට වැඩක් නැහැ. සිග්නල් ගැටලුව හැමම තියෙනවා.